දංකොටුවේ ධර්ම දේශනාවකට වැඩලා මංගාවට ආවා. හොඳට නෙමේ හැමතැනම ටැටූ ගහගත්ත තරුණයෙක් ඇවිල්ලා මට හිතුණා මේ කොල්ලා හොඳට මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා. මේ පැතිවල එහෙම නැතුව ඇති මං කියන අනිත් පැතිවල එහෙම තරුණයෝ මේ ළඟට ඇවිල්ලා එකපාර උඩ බොත්තම් දෙක ගලවලා මට පපුව ඇදලා පෙන්නනවා. කොල්ලා පපුවේ ගහගෙන ඉන්නේ මගේ ෆොටෝ එකක් ටැටූ එකට. කිව්වා හාමුදුරනේ දැන් මම පීඩියක්වත් බොන්නේ නැහැ කිව්වා. අපේ ගමේ එක එක්ක පිළිගන්නේ නැලු. ගමේ උන් ඊර්ෂ්‍යාලු මන් දැන් පීඩියක්වත් බොන්නේ නැති එකට. මේ ගම්වල එහෙම නැතුව බොහෝ ගම්වල එහෙමයි ඒ වුණාට හරි කැමති මේ මෝඩ තරුණයන්ට මේක තේරෙන්නේ නැහැ. ඉන්න ගෙදර බිත්ති ටික හරියට නැහැ, ජනේලට පියන් ටික නැහැ. වන්දාට 500ක් 1000ක් කරන මොකෙක් හරි එක කොහරි එක ගහලා ඔතල ගහනවා. එන්න ලොකුකමක් කියලා හිතාගෙන ඉන්නේ. පෙන්ඩෝල් දෙකක් ගන්න අතේ රුපියල් 50ක් නෙවෙනික් වෙලාවට මට මේ අර තරුණයා කියපුවා කියන්නේ මම මට කියලා කියනවා හාමුදුරනේ මම දැන් හොඳට බත් කනවා මගේ ඇඳුම් දැන් මට හිරයි ඇයි කොල්ලා හැදිලා ගෙදර මිනිස්සුන්ට දරා ගන්න බැරුව ගියා හාමුදුරනේ මටත් හිතා ගන්න බැරුණා වෙච්ච දේ මොකද්ද කියලා. කොල්ලා කිව්වා මගේ මෝඩකම වෙන්න මට හාමුදුරුවෝ දැනෙච්ච විදිය තමයි මේ ඉඩ තිබ්බේ පපුවේ හාමුදුරුවෝ පපුවේ කොටා ගත්තා කිව්වා. එයි දැන් මොකද කරන්නේ? දැන් මට කියනවා හාමුදුරුවනේ වෙනද 10 11 වෙනකන් හැරෙන්නේ දැන් උදේම නැගිටිනවා. කිසි පිළිවෙලක් තිබ්බ නැති ජීවිතේ දැන් මොකද? උදේ නැගිටපු ගමන් පෑන් විතරව තියෙනවා. කොල්ලා කියනවා හාමුදුරනේ පළවෙනි සති දෙක යනකොට පෑන් වතුර තියලා ඉවරනකොට හිතනවා අර ආසනේ පරණයි කියලා. රෙදි ගාලා පොංගෝල අරගෙන බුදුහාමුදුරන්ට මල් තියන ආසනේ පිහ දැම්මලු. බලන්දර ටික ටික හිත පිනට පහළ වෙන නැඹුරු එකපාරද වෙන්නේ? නැඹුරු වෙන හැටි. කොල්ලට ඊට පස්සේ හිතුණලු බුදු පිළිමේ පරණයි කියලා. බලන්න මේ තරුණ හිත අලුතෙන් බුදු පිළිමයක් එනවලු. කොල්ලගේ එකම ජීවිතේ දැන් මොකද්ද? බුද්ධ වත කරන එක. බුදුහාමුදුරුවෝ විතරයි ඉන්නේ. වෙන කවුද? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් තියෙන්න බෑ. උන්වහන්සේගෙන් තොර අය සරණකුත් නෑ බින්නතුනේ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. මේ ධර්මයෙන් තොර සරණක් අපේ පිහිටට නෑ. මම මේ ටික දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඔය පළවෙනි කාරණය තමයි ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට මම අරකට කියලා ඉන්නම් ඔය ඊපෙරේදා කොළඹ ප්‍රදේශයේ තාත්තා කෙනෙක් ආවා මං හම්බෙන්න. ඒ අර මොකක් හරි මට උපකාරයක් කරන්න කියලා මේ කොල්ලා දවසක් ඉස්කෝලේ යනකොට බීම් බෝතල් දෙකක් ගෙනවලු ගෙදරට. ගෙනල් ලේබල් එකක් ගහවලු ෆ්‍රිජ් එකේ කරක් එක බුද්ධ පූජාව කියලා. කොල්ලා මොකද කරන්නේ? ඉස්කෝලේ යන ළමයි මොකද කරන්නේ? අද කාලේ තරුණයෝ මෙසේ විදිහට මේ ධර්මයේ වැළඳ ගන්න. කොල්ලා කියනවලු උදේ දවල් රැ නෙමෙයි කොල්ලට හිතෙන වෙලාවට කොල්ලා මොකද කරන්නේ?
අර බීම් බෝතලේ අරගෙන බීම ටිකක් දාලා බුදුහාමුදුරන්ට ගිලම්පස දෙනවා. සංසාරේ කවදාව කරන්නද? කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය තුල විතරයි කරන්න පුළුවන්. දැම්මට කියන්න ඕනේ මේ අම්මලා තාත්තලා අපිව නොකරන්නේ නොකරනකමද බැරිකමද? මම යෝජනා කරනවා හෙට ඉඳන් කරන්න. පින් සිද්ධ වෙයි. සතියක් දෙකක් තුනක් කරන්න. කවදා හරි මෙතෙන්ට හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියපු විදිහට ඉන්න. වෙන මොක නැතත් ඔය ටිකවත් කරන්න ඕ. ජීවිත සමෘද්ධිමත් වෙයි. ජීවිත පිළිවෙලක් වෙයි. දැන් මෙහෙම කියනකොට ඇත්තොන්ට හිතෙනවා අනිත් පැත්තෙන් හාමුදුරුවනේ අපි කැමති ඔය විදිහට ඉන්න. ඒ වුණාට ඉතින් කොහෙද අපේ ගෙවල් වල එක්ක එහෙම බෑනේ කියලා. ඇයි අපේ ගෙවල් වල කරන්න බැරි? ඇයි අපේ ගෙවල් වල සනසීම නැත්තේ? ඒකට හේතුව මේක. පෞකාරයාගේ ස්වභාවය තමයි පෞකාරකම. පැහැදිලිද? වැරදිකාරයාගේ ස්වභාවය තමයි වරදකාරීකම. අහගන්න මිනිස්සු දෙන්නේ වෙනදුනේ මිනිස්සු ගාව තියෙන ඒවා. සමහර අම්මලා ඉන්නෝ දරුවන්ට හතුරු වගේ. සමහර තාත්තලා ඉන්නවා දරුවන්ට හතුරු වගේ. කොතනත් එහෙමයි. කොච්චර කෙරුවත් අගයක් නැහැ. දැන් ඔහොම ගියොත් එහෙම කොහොමද අපි අපේ මේ ආධ්‍යාත්මික ශික්ෂණය ඇති කරගන්නේ මේ ජීවිතේ? කොහොමද ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරගන්නේ? එකටම පුරුදු වෙන්න. අපි අනුන්ගේ අර මේ පැත්තවල නැන්දම්ම ලේලි ගස්ටන් තියනවද නැහැ? නැතුවද? මං හිතන්නේ බොහෝ පැතිවල තියෙන ගැටලු මම මේ කියන්නේ. උතුම ඉදිරිවාදීකමන්නේ පිරිමහන්න. මේ ජීවිතේ නිරන්තරයෙන් පුරුදු වෙන්න. අනේකගේ හිතක්වත් රිදන්න එපා. මේ පැත්තල තින්නද උදේ පාන්දර දැක්ක හම්බුණක් කට බල්ලා hina වෙන්නද මිනිස්සු? නැතුවද? මං හිතන්නේ ඔන්නයින් ගහන්නත් මේ පැත්තල නැහැ. වෙනදුනේ මුදිතාව තියෙන්න ඕන. හැම එකම මොකද දෙන්නේ? ඉර්ෂ්‍යාව. මම මේ කියන්නේ මද්ද්‍රව්‍ය හරණය වුණා නෙවෙයි. කොල්ලෙක් ඔය මොකක් හරි පඳුරක් අස්සේ සිගරට් එකක් බිබී හිටියෝ සමහර ගම්වල අම්මලා ඉන්නවා කියන්නේ කුඩු බිව්වා නෙවෙයි වික්කා කියලා කියන්නේ. හදන පදගොඩවල් කියන ගතු කියන කේලම් ගිනි තියන ගම් පිටින්. ඕ මතක් වෙනේදී අපේ ගමේ අහවලාවයි කියලා. නොව විනාශ කරනවා. ඒ හින්දා අනුන්ගේ ගතු සමහර ඉන්නවා ඒක රස්සාව කරගත්ත පිරිස ඉන්නවා. අනුන්ගේ ගතු ගොඩවල් කියන්න එපා. අනුන්ගේ කේලම් කියන්න එපා. අනුන් විවේචනය කරන්න අනුන්ගේ වැරදි කියන්න. කට ඇරියොත් කියන්නේ මොනවාද? අනුන්ගේ දෙයක් නෙමෙයි. එහෙනම් දැන් කල්පනා කරන්න ඕන මම අනුන්ගේ දේවල් කියනවද නැද්ද? නිරන්තරයෙන් අනෙකගේ යහපත විතරක් ප්‍රාර්ථනා කරන්න. කවදාවත් අනෙකගේ අයහපත ප්‍රාර්ථනා කරන්න ඔය කට ඔය වචන අවභාවිතා කරන්න එපා. මොකද වෙනතුනේ සංසාරේ අපිට එහෙම හැමදාම කතා කරන්න හම්බෙන්නේ. අපි ජරාවට ව්‍යාධියට බුදුහාමුදුරු අරේ පරිශන සූත්‍රය දේශනා කරව අනාර්ය පරිශන මිනිස්සු කරුණු හතරක් තුල දන්නවා. අපි ඉපදෙනවා කියලා දන්නවා, ජරාවට පත් වෙනවා කියලා දන්නවා, ව්‍යාධියට පත් වෙනවා කියලා දන්නවා, මරණනවා කියලා දන්නවා. දැන මේ ධර්මයන් හොයන්නේ
මම පැහැදිලි කරන්නේ ඉපදුනා කියලා නොදන්න කවුරුත් නැහැ සේරම දන්නවනේ. ඊළඟට තියෙන බරපතල කාරණා දෙකක් තමයි ජරාවයි ව්‍යාධිය. මරණ එක අපිට අදාළත් නැහැ. ඒක කොයි වෙලේ මැරලාද කවුද දන්නේ. ඒ හින්දා මරණය ගැන කතා කරනවට වඩා වැදගත් ඊට කලින් තියෙන ජරාවයි ව්‍යාධියයි. අර මම රැවි මේ පැත්තේ මාන්නකාරකම තියෙන මිනිස්සු ඉන්නවද කියලා ඒකයි. දන්නවනේ මාන්නකාර මොකක්ද උපදින්නේ? දන්නවනේ බල්ලෝ වෙලා උපදින්නේ කියලා. ඕන් දැන් හිතාගත්ත හැකි අපේ ගමේ අහවලා බල්ලෙක් වෙලා උපදින්නේ කියලා. මොකද මේ පැතිවල එහෙම නැත්නම් මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. මිනිස්සු රස්සාවෙන් අනේක පෙළනවා. මේ බණේ මොක නැහුවත් කමක් නැහැ මේ ටික අහගන්න. අනේක පෙළන්න එපා. අනේක අපහසුතාවයට පත් කරන්න එපා. අනේක රවට්ටන්න එපා පින්නතුනි කවදාව. අනේකට වංචා කරන්න එපා. අනේක පහත් කරන්න එපා. ඇයි මිනිස් වෙලා ඉපදුනාම රැක ගන්න ඕන විශිෂ්ට ගුණ ධර්ම තමයි අර බුදුහාමුදුරුවෝ ගන්නන්නේ ගාරෝච නිවාතෝච. අනේකට ගරු කරන්න පුරුදු වෙන්න. අනේකගේ බුද්ධි මට්ටම හීන වෙන්න පුළුවන්. සල්ලි නැති වෙන්න පුළුවන්. රැකියාවෙන් හීන වෙන්න පුළුවන්. ඊට පස්සේ ආර්ථිකමය අතින් හීන වෙන්න පුළුවන්. සමාජ මට්ටමින් හීන වෙන්න පුළුවන්. සමහරු කියනවා නේද ඔය මම කියන විදිහටම කියන්න. සමහරු කියනවා මෙන්න එවුන් එක්ක බලනකොට අපි කවුද කියලා අහනවනේ. එහෙම කියන්නේ ඒ කුසල් අකුසල් අනුව උස්මිටිකම් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ උස්මිටිකම් ඇති කරන්න නෙමෙයි නැති කරන්න. එහෙනම් කවදාවත් අනේක අපහසුතාවයට පත් කරන්න ලැජ්ජාවට අනේකට වැරදින්න පුළුවන්. අනේකට බැරි වෙන්න පුළුවන්. අනේකට අමතක වෙන්න පුළුවන්. අතපසු වෙන්න පුළුවන්. පින්නතුනේ කේන්ති නම් ගන්න එපා. ඔය ජීවිතේ කවදා හරි කේන්ති ගත්තා නම් කේන්ති ගත්තේ කවුරු හින්දාද? දැන් මොකටද අනුන් හින්දා කේන්ති ගන්න? එහෙම නිකන් ගෙදර ඉන්න ගමන් කුණු හරම් මතක් වෙනවද නැහැ? ඒව මානසික ලෙඩ එහෙනම් බෙහෙත් ගන්න ඕන කියලා. කවුරු හරි මොකක් හරි කියන්නම ඕනේ නැද්ද? මොකටද අනුන්ගින්ද කුලප්පු වෙන්නේ? මම දැන් මේ ඉන්න තරුණ මහත්තුරුන්ගෙන් හරමේ සේරගෙන් මහන්නේ ඔය ජීවිතේ මේ වෙනකන් කුණු හරපයක් කිව්වනම් කිව්වේ අපිටද අනුන්ටද? අය අපිට කුණු හරපෙන් බැන ගන්නවද? මොකටද අනුන්ට කුණු හරපෙන් බයින්නේ? පව් පිරෙන්නේ කාටද? මොකටද පින්නතුනි අපිට පව් පුරව ගන්න අනුන්ට කුණු හරපෙන් බයින්නේ? මිනිස්සු දේවාල ගාන ගිහිල්ලා අඹරනවා නේද? මොනවද අඹරන්නේ? මේ පැත්තවල නැතිද ඒවා? කියනවනේ පින්නතුනි අඹරිලම් ඵලයන් කියලා. කියන්නේ නැද්ද? පින්නතුනි කියනවා ඔවුන්ගේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා කියන්නේ. මොකටද? මේ සංසාරේ මනුෂ්‍ය ආත්ම භාවයේ ලැබුණේ කත පුරුදු සේරම අයින් කරන්න. ඔහොම කරනකොට වෛරය වැඩි වෙනකොට නිවන මගේ අරෙනවා. අනේකගෙන් පලි ගන්නකොට තව මොකද වෙන්නේ? සසර දිග්ගැස්සෙනවා, දුක් විඳිනවා, සත්තු වෙලා උපදිනවා. ප්‍රේත ලෝකේ උපදිනවා, නිරේ උපදිනවා, අපායේ උපදිනවා. අනේකට වැරදුනාට, මගහැරුණාට, බැරි වුණාට, අමතක වුණාට ඉවසනවා වගේ තව ඉවසන්න ඕන පැත්තක් තියෙනවා. මේක හොඳට අහගන්න. අහන ගමන් කල්පනා කරන්න.
ඔය ජීවිතේ මේ වෙනකොට කී දෙනෙක් ඉන්නවද ඔය ඇත්ත ලැජ්ජාවටපත් කරපු? ඔය ජීවිතේ මේ වෙනකොට කී දෙනෙක් ඉන්නවද ඔය ඇත්ත අපහසුතාවයටපත් කරපු? ඔය ඇත්තන්ට අකුල් හෙලපු, කේලම් කියපු, ඔය ඇත්තන්ට ගතු කියපු, ඔය ඇත්තන්ට පද හදපු, ඔය ඇත්ත ලැජ්ජාවටපත් කරලා ඔය ඇත්තන්ට වල කපපු, ඔය ඇත්තන්ට මග අහුරපු ඔය හිතවල වෛරක්කාරයෝ නැද්ද? ඕන තරම් නේද? අපිට යම් යම් දේවල් අහිමි කරපු දෙවිය නැද්ද? බිරිඳ අහිමි කරලා ඇති, පෙම්වත අහිමි කරලා ඇති, පෙම්වතිය අහිමි කරලා ඇති, ස්වාමි අහිමි කරලා ඇති, ඉඩකඩම් අහිමි කරලා ඇති, දරුවොත් අහිමි කරලා ඇති. ඔය එක එක ජරා ගොඩවල් බොණ්ඩ ගහන්න එක් කරගෙන ගිහිල්ලා ජීවිතෙත් අහිමි කරලා ඇති. මතක තියාගන්න ඒ ඇත්තන්ට අද ඉඳන් මෛත්‍රී කරන්න. හැබැයි එකක්, පීඩාවක් වුණු, වේදනාවක් වුණු, අසහනයක් වුණු, අපි පෙළපු, අපි මානසික වැටුණු, අපි රවට්ටපු, අපිට වංචා කරපු සියලු දෙනාම අයින් කරලා ගන්න. අර ඇඟේ තියෙන විසර ගෙඩියක් මිරිකලා සරව ටික යවුවාම සනීපයි නේද? ඔව් ඇඟේ තියාගෙන ඉඳපන්. ඒ හින්දා පීඩාවක් තියෙන මොකක් හරි, ඇත්තටම අපිට පීඩා තියෙන්නේ අපෙන්ද අනුන්ගෙන්ද? මොකටද අනුන්ගේ දේවල් ඔළුවට දාගෙන කල්පනා කරන්නේ? අයින් කරලා දාන්න. අනුන්ගේ දේවල් ඔළුවේ තියාගෙන ඉන්නේ අයින් කරන්න.